ආයුබෝවන් දකුණු ලක පාසල් මාධ්‍යකරණයේ විප්ලවීය අද්විතීය සන්නාමය සක්නද 2025 සමගින් ඔබ නැවතත් සම්බන්ධ වන්නේ. අද දින විරකටිය රාජපක්ෂ වද විද්‍යාලීය රදපස්ස මාධ්‍ය ඒකකයේ අප සක්නද 2025 නමින් දැවැන්ත මාධ්‍ය දින වැඩමුළුවක් සංවිධානය කරන්නට යෙදුණා. ඉතින් අපගේ මාධ්‍ය දින වැඩමුළුවේහි ප්‍රධාන ආරාධිත මුත්තා වශයෙන් අපත් සමගින් අත්වැළඳ ගන්නේ ටීවී දෙරණ මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ නිවේදක ප්‍රවීණ මාධ්‍යවේදී සංක අමර්ජිත් මැතිතුමන්. ඉතින් සංක අමර්ජිත් මැතිතුමනි අප ඔබතුමන්ගෙන් දැනගන්නට කැමති මෙවන් මාධ්‍ය වැඩසටහන් සංවිධානය සහ සක්නද 2025 සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අදහස්. එතුව මෙහෙමයි දැන් මාධ්‍ය දින කියන එක බොහෝ ඉස්කෝලවල පැවැත්වෙනවා. ඒවා හුඟක් කරාට සාම්ප්‍රදායික විදිහට තියෙන්නේ. හැබැයි මේ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය සක්නද 2025 සංවිධානය කරලා තියෙන විදිහ දැක්කම ඇත්තටම අපි විස්මයටපත් වුණා. ඒ කියන්නේ ජාතික තලයේ නෙවෙයි ජාත්‍යන්තර තලයට සමීප වෙන්න පුළුවන් විදිහට ඉතාමත් විශිෂ්ට sannivedana කුසලතාවයන්ගෙන් පිරි දරුවන් රාශියක් දායකත්වය ලබා දීලා තිබුණා. සංවිධාන කටයුතු, වේදිකා නිර්මාණය, ඒ ඔක්කොම දැක්කහම ඇත්තටම ආඩම්බරයක් ඇති වෙනවා අපේ වෘත්තියට අනාගතේ එන්න ඉන්න පිරිස ඉතාමත් සබුද්ධිකයි කියන එක. අනිවාර්යෙන්ම සංකමජිත් මැතිතුමනි ඒ වගේමයි ඔබතුමන් වැනි දශක ගණනාවක මාධ්‍ය පිළිබඳ අත්දැකීම් සහිත මාධ්‍ය ශාස්ත්‍රයේහි දැවැන්තෙක් අපත් සමගින් සම්බන්ධ වීමම රදපස්ස මාධ්‍ය පවුලේ අප ලද භාග්‍යයක්. ඉතින් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි අපත් සමගින් සම්බන්ධ වූාට. එසේනම් සමුගන්නට අවසරයි මේ වත්මන් සහස්‍රකයේ දකුණු ලක පාසල් මාධ්‍යකරණයේ විප්ලවීය අද්විතීය සන්නාමය සක්නද 2025.